අයිබෝවන් සුබ දැසනක් අද ජූලි මාසේ 13 වෙනිදා සඳුදා දවසේ තියෙන අලුත් සතියක ආරම්භයක් එක්ක අපි සූදානම් වෙන්නේ අදත් අලුත් දිනක් ආරම්භ කරන්න. ඉතින් ආරම්භයට පෙර මෙන්න මේ වගේ පුංචි කාරණාවක් කියන්න. මොකද අපි දැන් හැමෝම ජීවත් වෙන අපේ ජීවිතේ ජය ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපි ජීවිතේ ජය ගන්න යන ගමන ඇතුලේ අපි පරාජිතයෙක් විදිහට හිතුවොත් අපිට කවදාවත් අපේ ජීවිතේ ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ජයග්‍රාහකයෙක් ලෙස සිතලා ජයග්‍රාහකයෙක් විදිහට වැඩ කළොත් මම හිතනවා අපි ජීවිතේ ජය ගන්න අපිටත් නොදැනීමයි. ඉතින් මේ ආදරණීය මතක් කිරීමත් එක්කයි අපි අද අලුත් දිනක් ආරම්භ කරන්නේ. සුභාෂණ අයිබෝවන්. අයිබෝවන් සුබ දැසනක් පියුමි. සුබ දැසනක්. මම දැන් පියුමි ඊටම හොඳ කාරණාවක් මම හිතන්නේ සතියේ ආරම්භයක දවසක ආරම්භයක අලුත් උදෑසනක ඊටම හොඳ වදනක් කියලා මටත් හිතෙනවා. මොකද ඇත්තටම පියුමි කිව්ව විදිහට අපි ඇත්තටම මෙතනදී පියුමි වැදගත් වෙන්නේ ඇත්තටම අපි කියන මයින්ඩ්සෙට් එක. කියන්නේ ඕනෑම දෙයක අපි මොන හරි දෙයක් සාර්ථක කරගන්න අපිට සමහරට මේ 100 අපි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 100ක් හිතුවත් සමහරට 99ක් අසාර්ථක වුණත් 100ට එකක් ඇති සාර්ථක වෙන්න. ඉතින් ඒක තමයි මයින්ඩ්සෙට් එක අපි හදාගන්න ඕනේ. ඉතින් සෞද දවසක අලුත් උදෑසනක මේ වගේ දෙයක් අපි මතක තබාගෙන අපේ අභිප්‍රේතන තවත් වැඩි කරගන්න අපිට මේක උදව් වෙයි කියලා අපි හිතනවා. හොඳයි එහෙනම් අද දවසේදීත් අපි වෙනදා වගේම සුපුරුදු විදිහට වැදගත් සාකච්ඡා දෙකක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිනවා. ඉතින් ඒ නිසා වෙන ආරාධනා කරන ඔබට රැඳෙන්න අලුත් දිනක් සමගින්. අපේ රටේ වාර්තා වන බෝ නොවන රෝග අතරින් පොදු ශල්‍ය රෝගයක් වෙනවා වකුගඩු රෝගය, විශේෂයෙන්ම වකුගඩු ගල් ආශ්‍රිත රෝග. ඉතින් මෙහිදී විශාල අවධානමක් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා මේ රෝගයට. විශේෂයෙන්ම ලංකාවේ අපි කතා කරොත් බෝනවන රෝග බැලුවොත් බොහෝ විට ලංකාවේ වාර්තා වන මරණයන් අතරින් 80%ක් පමණ වෙන්නේ බෝනවන රෝග හින්දා. ඉතින් මේ පිළිබඳව රජය වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වකුගඩු රෝග සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මෙම රෝගීන් පීඩා විඳින ජනතාවට රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සඳහා පොරොත්තු රේඛනවල සිටින අයට එහි කාර්යක්ෂමතාවය හා කළමනාකරණය තවදුරටත් වැඩි කිරීමට යම්තාක් දුරට මේ පොරොත්තු ලේඛනය කෙටි කිරීමේ අදහසින් පසුගියදා එනම් ඊයේ දිනේදී ජූලි 12 වෙනිදා මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතාවට විවෘත කළා. ඉතින් මේ පිළිබඳව තමයි අපි අද අලුත් දිනක් වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වෙනවා වකුගඩු හා මුත්‍රා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ශ්‍රී ලංකා වකුගඩු හා මුත්‍රා රෝග පිළිබඳ වෛද්‍ය සංගමේ සභාපති වගේම ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා. ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහනට. සුබ මහාචාර්යතුමනි, අපි සාකච්ඡාවට පිවිසුමක් විතර මුලින්ම දැනගන්න කැමතියි මොකද්ද මේ අලුත් වැඩසටහන? මොකද්ද මේ වෛද්‍ය පීඨය, කියන්නේ වෛද්‍ය මධ්‍යස්ථානය? ඔව් දැන් මෙතනදී ඊයේ විවෘත වුණේ රජයේ රෝහලක්. මේක නිදහස් වෛද්‍ය සේවාවේ කොටසක්. මේක මෙතන තියෙන විශේෂත්වය තමයි මේ රෝහලක් විවෘත කිරීමට වඩා මේකේ නව රටේ පළවෙනි වතාවට සංකල්පයක් තමයි ආරම්භුනේ. මේ සංකල්පයේදී අපි හුඟක් වෙලාවට කතා කරන්නේ විමධ්‍යගත කිරීම කියන. නමුත් මෙතනදී අධි තාක්ෂණය සහ ලෝකයේ තියෙන බොහොම නවීනතම උපකරණ සංකලනයක් සමගින් මෙතනදී වෙලා තියෙනවා මේ ප්‍රතිකාර ක්‍රම මධ්‍යගත කරලා තියෙනවා. ඉතින් මේකට අපි කියනවා මේ කිඩ්නි ස්ටෝන් රෙෆරල් සෙන්ටර් කියලා. ඒ කියන්නේ මේක දැන් අපි පටන් ගත්තට දැන් ඊළඟට ප්‍රායෝගිකව මේක අපි තව ටිකක් ඉදිරියට දියුණු කරගෙන යන්න ඕනේ. බොහොම කෙටි කාලයකදී සති කිහිපයක් යනකොට මාස දෙකක් යනකොට මේ රටේ ඉන්න විවිධ ප්‍රදේශවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනවා එතුමන්ලාගේ එතුමියලාගේ පොරොත්තු ලේඛනවල දීර්ඝ කාලයක් ඉන්න ලෙඩ්ඩු, සමහර ලෙඩ්ඩු හැම ලෙඩම ගේන්න බෑ, අපි ගැන පස්සේ කතා කරමු. සමහර ලෙඩ්ඩු මෙතනට යොමු කරගෙන ඒ විශේෂඥ වෛද්‍යවරුත් ලෙඩුන් සමගම මේ රෝහලට පැමිණිලා ඒ තමුන්ගේ ප්‍රාදේශීය හෝ ඉන්න ඒ රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු අතින්ම ප්‍රතිකාර ලබා ගැනීමට මධ්‍යගත පහසුකමක් ලබාගෙන මේක තමයි විශේෂත්වය. මේක අලුත් සංකල්පයක්. අතවශ්‍යම වෛද්‍යමනි මේක තමයි කියන්නේ නව සංකල්පයක් කියලා කියන්න පුළුවන්. ඔබතුමා සඳහන් කළාකට මම හිතන්නේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යතුමත්නුත් එතනට පැමිණලා රෝගියත් එක්කම ඒ කියන්නේ ශල්‍ය කර්ම කරගැනීමේ හැකියාව තියෙනවා. මේක අලුත් සංකල්පයක්. හුඟක්ම අලුත්. මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ රෝහලේ කරන්න බැරි දෙයක් තියෙනවා නම් ඊට ඉහළ රෝහලකට ලෙඩාව අපි යොමු කරනවා. හදිසියෙන් ඇම්බියුලන්ස් එක දාලා යවනවා. නැත්නම් නියමක් දීලා යවනවා. මෙතනදී යොමු කිරීම වෙනවා ලෙඩාට. නමුත් යොමු කරන ගමන් වෛද්‍යවරයා එලෙඩත් එක්ක යනවා. ඉතින් ඇත්තටම අපේ මකුගඩු රෝගය එහෙම නැත්නම් යූරෝලොජිස්ට් කියලා කියන අපේ ඉන්න ස්පෙෂැලිටි එකට මේ ඇත්තටම මේ සංගමයේ සහ ඒකේ ඉන්න මෙම්බර්ස්ලා බොහොම සුළු ප්‍රමාණයක් තමයි ලංකාවට ඉන්නේ. ඉතින් ඒගොල්ලන් මේක තේරුම් අරගෙන මෙතනදී ප්‍රායෝගික විසඳුම් අවශ්‍යයි කියලා දැනගෙන බොහොම ඒකමාතික තීරණයකින් මේක අලුත්ම හැඩයකින් රෝගීන් සඳහා එන සේවාවක්. ඒ වගේම මෙහි පිහිටවීමත් ඊටාම වැදගත් වෙනවා මහාචාර්යතුමනි. මම හිතන්නේ ඒ ගැනත් අපි කතා කරලා විශේෂයෙන් මම හිතන්නේ ඒක තමයි වැදගත්ම. මොකද අපි ලෙඩෙක්ව දුර බැහැර ඉඳලා
යම් කිසි ස්ථානයකට එනවා නම් පළවෙනියෙන්ම මේ මිනිස්සු ලෙඩ්ඩු. දෙවෙනි එක අපි හිතන්න ඕනේ සාමාන්‍යයෙන් ඒක අපහාසයක් නෙවෙයි. මේ වගේ රජ්‍ය රෝහලකට දුර්බැහැර පොර්තුලයකට ඉන්න ලෙඩ්ඩුන්ට වෙන අපහසුතා තියෙනවා. එතකොට ප්‍රධාන දේ තමයි ඇක්සස්. එහෙම නැත්නම් එතනට ඉක්මනින් ළඟා වීමට හැකියවීම. ඉතින් මෙතන ලොකුම තියෙන ඒ සාධකය තමයි මේ රෝහල තියෙන්නේ අධිවේග මීරිගම මහනුවර දඹුල්ල අධිවේගයේ මීරිගම කියන දොරටුවේ ඉඳලා යාර කීපයක්. ඒ දොරටුවේ ඉඳලා ඇවිදින්න පුළුවන්. මීරිගම දුම්රිය ස්ථානයේ ඉඳලා එතන එක්ස්ප්‍රස් ට්‍රේන්ස් ඔක්කොම නවත්තනවා. එතන ඉඳලා ඉතාලම කෙටි දුරකින් යන්න පුළුවන්. මේ රෝහල ඉස්සරහම තව තියෙනවා පොඩි දුම්රිය ස්ථානයක්. ඒක එක්ස්ප්‍රස් නවත්තන්නේ නැහැ. නමුත් එතන ඉඳලා නිකන් උඩට ඇවිදින්න පුළුවන්. එතකොට ප්‍රවාහන පහසුකම් ඔක්කොම යන බස් මේ මීරිගම හරහා තමයි ඔබතුමා දන්නවා අලුත් අධිවේගයත් සමග නුවර දඹුල්ල මේ මඩකලපොය යාපනය වගේ සියලුම බස් රථ යන්නේ මෙතන. ඉතින් මං හිතන්නේ ඇක්සස් එහෙම නැත්නම් ප්‍රවේශය බැලුවොත් එහෙම මං හිතන්නේ ලංකාවේ හොඳම තැන. ඉතින් මම කොළඹට ළඟ හින්දා කොළඹ තියෙන අපිට සමහර මේ මං කියන්නේ දැන් හෙදියන් වෛද්‍යවරු වගේ සමහර එතන වැඩ කරන මොකද එතන අපිට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වගේම අවශ්‍ය ස්ටාෆ් එකක් ඒගොල්ලන්ව ගෙන්නා ගැනීමේ හැකියාවත් වැඩි. එතකොට ස්ටාෆ් ඩෙන්සිටි එකත් වැඩි. ඉතින් මං හිතන්නේ අපි බැලුවොත් එහෙම මෙතනදී ඒක හොඳම තැනක් තමයි මේ වගේ දෙයක් කරන්න පටන් ගන්න. පළවෙනි එක පටන් ගන්න මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම තැන තමයි අපිට හම්බුනේ. ඒ වගේම ඔබතුමා මේ විශේෂ කාරණයක් සඳහන් කරා මේ විදිහට මේ කියන්නේ මේ පහසුකම් විමධ්‍යගත කිරීම ඉතාම වැදගත් කියලා. මෙහි වැදගත්කම ඔබතුමා කොහොමද දකින්නේ මේක මේ පළවෙනි ඒක තමයි ඉතින් තියෙන එකම වශයෙන් ඉතින් ලොකුම පණිවිඩයක් මෙතන. දැන් හුඟක් දෙනා හිතනවා මේක මේ මධ්‍යගත අධිතාක්ෂණීය සේවාවක් මෙතන ආරම්භුණාම ඒ කියන්නේ තමුන්ගේ රෝහලේ. එහෙම නැත්නම් තමුන්ගේ ඉන්න හොස්පිටල් ක්ලිනික් එකේ වැඩ එතනින් දැන් ඒක නැවතිලා හෝ අඩු වෙලා මේක මෙතනට මේක කොහෙත්ම වෙන්නේ නැහැ. මොකද මේ පළවෙනියෙන්ම මෙතන රෝහලට මේ අවස්ථාවේදී මේ මීරිගම කියන්නේ ඊටාම කුඩා රෝහලක්. ඊටාම කුඩා රෝහලේ අපිට තිබ්බා මේ රජයෙන් හදපු නවීනතම ගොඩනැගිල්ලක්. මම හිතන්නේ හුඟක් දෙනා මේක දැන් මාධ්‍ය අද වෙනකොටත් දැකලා ඇති. ඉතින් මේ ගොඩනැගිල්ලට මේක ගෙනියන්න රජය ඊටාම උනන්දුවෙන් තීරණයක් ගත්තට මේකට යන්න පුළුවන් කට්ටිය සීමිතයි. මොකද මෙතන හයි රිස්ක්. දැන් දැඩි දැඩි ප්‍රශ්න වලින් පෙළෙන හුඟක් රිස්ක් තියෙන ලෙඩුන් එතන ගෙනියන්න බෑ. නමුත් අපි පොරොත්තු ලේකවල ඉන්න සීඩු ලෙඩු 60ක් 70ක් එහෙම නැති කට්ටිය. මේ දිනදා වැඩට යන තරුණ කට්ටිය තමයි ගල් හැදෙන්නේ. ඉතින් ඒ කට්ටියට මෙතන යන්න පුළුවන් සීමා සහිතව. එතකොට මේ සංකල්පය තමුන් අපේ තියෙන දැන් ඇත්තටම කියන්න මේක ලංකාවටම රජයේ සේවයේ ඉන්න විශේෂඥ වකුගඩු රෝග පිළිබඳව ශල්‍ය වෛද්‍යවරු 35කට අඩු ගණක්. ඊටාම කුඩා ගණක්. ඉතින් මේ මොන ස්ථානයක හෝ වේවා අනුරාධපුර හෝ වේවා යාපනයේ හෝ වේවා ගාල්ලේ මඩකලපුව නුවර කොළඹ හෝ ඕනෙම ස්ථානයක වේවා 30 දෙනාම රජය ඊටාම සාධාරණ ලෙස යොමු කරවල තියෙන විවිධ ප්‍රදේශවලට. ඉතින් හුඟක් ඉහළ පෙළේ රෝහල් වලට මේ ශික්ෂණ රෝහල් ලොකු ප්‍රොවින්ෂල් රෝහල් වලට මේ වෛද්‍යවරු යොමු කරලා තියෙනවා. නමුත් ඒවා ඒ තියෙන පහසුකම් එලෙසටම තියෙනවා වගේම මේ ලැබෙන අලුත් එක්ස්පෝෂර් එක ඒ රෝහලුත් ඒ තියෙන පහසුකම්වත් වැඩි දියුණු කිරීම රජයේ අරමුණයි කියලා අපිට පැහැදිලිවම ඇමතිතුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා කියලා තියෙනවා. මේක වෙනම දෙයක්. තමුන්ගේ රෝහල අනුරාධපුර හෝ වේවා යාපනය හෝ වේවා හලාවත හෝ වේවා මිගම හෝ වේවා ඒ රෝහල් සංවර්ධනය කිරීම එලෙසටම මම හිතන්නේ ඊටත් වඩා ශීඝ්‍රයෙන් දැන් වෙයි. මොකද මේක ගැන දැන් අවධානය වැඩි හින්දා. ඒ වගේම මම හිතන්නේ ඔබතුමා එහෙම සඳහන් කරනකොට බලන් ඉන්න කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ රාජ්‍ය රෝහල් වල මේ කියන්නේ පහසුකම් ආවම හින්දාද මේම තව වෙලා තියෙන්නේ කියලා. කොහෙත්ම නැහැ. දැන් ඔන්න එතනදී තමයි මේ සංකල්පයේ විශේෂ අවධානය වගේම සංකල්පයේ විශේෂත්වය තියෙන්නේ. මම මේක කෙටියෙන් කිව්වොත් එහෙම දැන් අපි හැම රෝහලකම මගේ රෝහලට ඇතුළුව මේ අපි දකින විශේෂ උපකරණ වලින් බොහෝ කොටසක් තියෙනවා. දැන් මේක අලුත් එකක් ඉඳන් අපි මම හිතන්නේ අපි දකින්න මේ රෝහලේ විවෘත කිරීමත් අපි දකිනවා. දැන් මෙතන ඉන්නවා අපි හුඟක් කතා කරන නහිල් විජේසූරිය මැතිතුමා. මෙතුමා මේකට මැදිහත් වෙලා ඉන්නවා. මේකට අවශ්‍ය තව අමතර තාක්ෂණික පහසුකම් ලබා දීමට. ඔබතුමා දකින්නේ මෙතන මේ තියෙන ඔපරේෂන් කාමරය දකින්න එක මොන විදියෙන් බැලුවත් ඉතාම නවීනයි කියලා. වාට්ටු සංකීර්ණ ඉතාම නවීනයි. ඕනෙම රෝහලකට සංසන්දනය කරන්න පුළුවන් රජයේ හෝ පෞද්ගලික හෝ අන්තර්ජාතික. ඉතින් මේවා අපිට ලැබෙන ගොඩාක් දුරට ලැබෙන වාග්යවත් දේවල්. ඉතින් මේ පෙන්නන්නේ දැන් අපි ඇත්තට මේ රෝහලේ වැඩ පටන් ගත්තා. මේක ඊයේ විවෘත කිරීමේ ප්‍රධාන අංගය උනේ අපි ගිහිල්ලා නිකන් දොරක් ඇරලා විවෘත කරුවේ නැහැ. විවෘත කරපුවම වැඩ ආරම්භ ඉස්සර දවසේ පීත්ත පටියක් විතරක් කැපුවේ නැහැ මෙතුමා. මෙතුමා අපිට කිව්වා මේක අපි වැඩ කරවලා පෙන්නමු කියලා. ඊට ඉස්සෙල්ලා දවසේ
මේ වගේ වේටිං ලිස්ට් වල හිටපු පොළොන්නරුවෙන් ගම්පහෙන් කෑගල්ලෙන් හිටපු ගාක් වේදරින්දන තරුණ පේෂන්ස්ලා ගෙනලා ඊට ඉස්සෙල්ලා දවසේ ඔපරේෂන් කරුවා. 5 දිනක් 4 දිනක් 5 දිනක් අපි කෙරුවා. ඒ ලෙඩු සියලු දෙනා පහුවදා පැය 24කටත් යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි සුව වෙලා ගෙදර යන්න පුළුවන්. ඊයේ අපේ තිබ්බ විවෘත කිරීමේ උත්සවය උනේ ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇවිල්ලා මේ ලෙඩුව ඩිස්චාර්ජ් කරුවා. ඉතින් ඒක ඊටාම සුබදායි, ඒ වගේම ඊටාම සතුටුදායක දෙයක්. ඒ කියන්නේ මම හිතන්නේ එතනත් අලුත් සංකල්පයක් තියෙනවා. මම හිතන්නේ විවෘත කිරීමත් එක්කම ඒ කියන්නේ අලුතෙන් ඒ කියන්නේ ලෙඩුන් ඩිස්චාර්ජ් කළා තියවල. ඒක අපේ වකුගඩු වෛද්‍යවරුන්ගේ මම හිතන්නේ ඒක මම කියන්න ඕනේ. මොකද මේක මේ සේවාව සැපයීමේ ටෝකන් එකක්, සංකල්පේ ටෝකන් එකක්. ඒතකොට ඒ වෛද්‍යවරු ඇවිල්ලා කෑගලේ වෛද්‍යවරයා, ගම්පහ වෛද්‍යවරයා, මමත් එතන හිටියා. එතන ඉන්න රෙසිඩන්ට් නේවාසික වෛද්‍යවරයා මේ ලෙඩුන් ඔපරේට් කළා. පැය 24ක් යනකොට පහුවදා උදේ වෙනකොට ඒගොල්ලන් ගෙදර යවන්න ලෑස්ති වෙන මේ තියෙන අධි තාක්ෂණයේ තියෙන වටිනාකම. මේ ලෙඩ තව දවස් කිහිපයක් යනකොට නැවත වැඩට යන්න පුළුවන්. ඒ වගේම මේ ඔබතුමා සඳහන් කරා මෙහිදී මේ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ගේ අනුග්‍රහයත් මේ වගේ සංකල්ප වලට ලැබෙනවා කියලා. ඉදිරියේදී මේ වගේ තවත් ඒ වගේ පුළුල් කිරීමේ අදහසක් තියෙනවද කොයි විදිහට? අනිවාර්යයෙන්ම. දැන් මෙතන හම්බුන ප්‍රධානම සම්පත් ලැබුණේ රජයෙන්. මොකද මේ බිල්ඩිම දකින්න කට්ටියට තේරෙනවා මේ බිල්ඩිමක් හදන්න අවුරුදු ගාණක් යනවා. ප්‍රොකෝටි ගාණක් වියදම් කරනවා. ඉතින් ප්‍රධාන දායකත්වය රජයෙන්. නමුත් මේ වගේ වැඩක් අපි කෙරුවේ මම හිතන්නේ වාර්තාගත සිද්ධියක්. මම ඊයේත් ඕක කිව්වා. මාස 3ක් ඇතුළත. මම දැකලා නැහැ කවදාකවත් මාස 3ක් ඇතුළත මේ වගේ විශාල ව්‍යාප්තියක් ඇවිල්ලා මේ වගේ ලෙඩ ඔපරේෂන් කරලා ඩිස්චාර්ජ් කරන්න පුළුවන් තරමට ලැබෙයි කියලා. ඉතින් ඒක කරනකොට සමහරවිට අපි මේකට කියන out of the box කියලා. ටිකක් වෙනස් විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් මෙතන අපිට කොටස් 4 කොනකින් අපිට දායකත්වය ලැබුණා. ප්‍රධාන දේ තමයි මේ රජයෙන් අපිට මේකට අවශ්‍ය මේ හෙදිවරු, වෛද්‍යවරු ලබා දීමට සකස් කරලා තියෙනවා. නමුත් මේක ලැබෙනකොට තමයි 3ක් යනවා. එතකොට අපි අනිත් වෛද්‍ය රෝහල් වල, මගේ වාට්ටුවල, රාගම වාට්ටුවල, අනිත් රෝහල් වල වාට්ටුවල හිටපු හෙදියෝ වෛද්‍යවරු මොකද කිව්වේ? නෑ අපි ඇවිල්ලා වැඩ කරන්නම් කියලා. ඉතින් අපි ඒ සියලු දෙනා මෙතනට රැස් වුණා. ඒ සමහරවල් දවස් 2-3 නැවතිලා ඉඳලා මේ ඔක්කොම මොකද මේ රෝහල පටන් ගන්න අපි සූදානම් කරේ සතියක් විතර ඇතුළත පිරිසිදු කිරීම, බඩු අස් කිරීම, මැෂින් ටෙස්ට් කිරීම ඔක්කොම ඒගොල්ලන් කෙරුවා. ඒ වගේම ටෙක්නීෂියන්ස්ලා, තාක්ෂණික සහායකවරු ඔක්කොමලා පිටින් ආවා. වෛද්‍යවරු අපිට පිටින් ආවා. ඉතින් ඒක ලොකු දෙයක්. දෙවෙනි රජය සහාය. තුන්වෙනි එක තමයි මේ තාක්ෂණය. මේ තාක්ෂණය අපි සාමාන්‍ය හොඳ දෙයක්, සාධාරණ දෙයක්. රජයේ අනුපිළිවෙත් අනුව ඒ පොලිසි හරහා ගියාම ඊළඟ බජට් එකට දාන්න කිතාල අධික විසඳුමක් යන ගන්දයක් ඒවා කරන්න ගියාම අපිට සෑහෙන කාලයක් යනවා. නමුත් මෙතනදී අපිට මම හිතන්නේ ලංකාවේ ගොඩාක් කතා බහට ලක් වෙන පුද්ගලෙක් තමයි නහිල් විජේසූරිය මහත්මයා. ඒක මම හිතන්නේ වෙනම කතිකාවක්. නමුත් මෙතුමා ඉදිරිපත් වුණා. අපි එතුමා පුද්ගලිකව තඳුරනවා. මේකට අවශ්‍ය තාක්ෂණයේ සියලු දේ ලබා දීමට එතුමා ඉදිරිපත් වුණා. ඒ හින්දා අපිට සති කීපයකින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් මේ 4 කොනේ නාපු 4 වෙනි කොනේ තමයි විශේෂඥ වෛද්‍යවරු. මේ මොනවද තිබ්බද වෛද්‍යවරු කිව්වොත් එහම අපිට ඉන්න විදියක් නැහැ කියලා අපිට ඒක මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේ 4 කොනෙම එකතු වුණා එක විදියට. හින්දා තමයි මේක සත්‍ය ගානකින් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමත් එක්ක අපිට වැටහෙන දෙයක් තමයි මම හිතන්නේ මෙහිදී මම හිතන්නේ ඒ කියන්නේ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් උපරිම උපයෝජනයෙන් භාවිතා වෙනවා කියලා. මොකද ඔබතුමා කිව්ව විදිහට කියන්නේ වෛද්‍යවරයෙක් එතනට පැමිණලා කරන. ඒ කියන්නේ අපි නිකන් අර පොදුවේ කිව්වොත් ඒ කියන්නේ අපි කියන්නේ එයාප්ලේන් එකක් ගත්තොත් ඒ කියන්නේ පයිලට්ලා මාරු වෙනවා. එයාප්ලේන් එකේ යනවා. ඔව් මම හිතන්නේ අපි මේ ගැන කතා කරුවා. අපි මේකට කිව්වේ ස්ලව්ස් කියන අපේ සංගමේ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ඔෆ් යුරොලොජිකල් සර්ජන්ස්. අපි මේක හඳුන්වා දුන්නා ස්ලව්ස් එයාලයින් මොඩල් කියලා. මට විනාඩියක් දෙන්න විස්තර කරන්න. දැන් අපි එයාලයින් එකක් ගත්තොත් එහෙම ඒකට තියෙන ලොකුම සම්පත තමයි එකක් එයාපෝට් එක. දෙවෙනි ඊට වඩා මේ තියෙන ආසිය යාත්‍රා එහෙම නැත්නම් ප්ලේන්. දැන් අපි කොහෙවත් එයාලයින් එකක් දකින්නේ නැහැ මේ ප්ලේන් එක උදේට පයිලට්ලා දෙන්නෙක් ධාවනය කරගෙන ගිහිල්ලා ඒගොල්ලන් යන ගමනාන්තයකට ගිහිල්ලා නැවත ඇවිල්ලා මේක නවත්තලා ඒගොල්ලන් නැවත විවේක අරගෙන එනකම් මේක නවත්තලා තියන්නේ නැහැ. එතකොට එහෙම වුණොත් එහෙම වෙන්නේ මේකට දාස් සංඛ්‍යාත මෙතනට ඒකට යන්න තියෙන මේ මගීන්ට එතකොට ඒගොල්ලන් ආයෙ එනකම් ඉන්න වෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍ය ට්‍රැඩිෂනල් සාමාන්‍ය විදියට අපි හුඟක් දේවල් කරන්නේ එහෙමයි. අපේ රෝහල් වල හැම රෝහලකම මම නැවත කියන්න ඕනේ හැම ප්‍රාදේශීය ප්‍රදේශයකම හැම ශික්ෂණ රෝහලකම මේ පහසුකම් තියෙනවා. අඩුපාඩු ඇති. නමුත් පහසුකම් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ඔපරේෂන් කරන්න හම්බෙන්නේ සතියට එක වතාවක්. සමහර තැන්වල උගාක් උපරිමයෙන් දෙපාරක්. නමුත් හොඟක් දෙනට එක වතාවක්. මටත් එක දවස් සතියට එක දවසයි හම්බෙන්නේ. ඉතින් මේ සතියේ දවස් 25ක් නැත්නම් 22ක් මේ උපකරණ නවත්තලා තියෙන්නේ. අර ප්ලේන් එකේ එයාපෝට් එකේ පාක් කරලා තියෙන සතියේ දවස් 22ක් 28ක් දවස් 8යි මේක ගුවන්ගත වෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ කාර්යක්ෂම සේවාවක් නෙවෙයි.
නමුත් අවුරුදු 3ක් යනකොට මේ ප්ලේන් එක කැඩිලා යනවා. වැඩ කෙරුවත් නැතත්. ඉතින් අපි මේ ස්ලවුස් එයාලයින් මොඩල් කියන්නේ අපි හුඟක් දේවල් එයාලයින්ස් වලින් ඉගෙනගෙන තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ WHO චෙක්ලිස්ට් කියන්නේත් ඒ වගේ එකක්. මෙතනදී කරන්නේ මේ ප්ලේන් දෙක එහෙම නැත්නම් තියටර්ස් දෙක අපි අරගෙන කියනවා අර එයාලයින්ස් වල කරනවා වගේම එන්න 12 දෙනෙක් 16 දෙනෙක් 20 දෙනෙක් මේක නොනවත්වා දුවන්න. අද ඒකනවා එක වෛද්‍යවරු දෙන්නේ එහෙනම් අදයි හෙටයි එක දෙන්නේ ඊළඟ දවසේ තව දෙනෙක්. එතකොට කාර්යක්ෂමතාවය සහ අපි මේකට කියනවා මේ ඇසට් යුටිලයිසේෂන් කියලා. මොකද මේ ප්‍රකෝටි ගණන් වටින දේවල්. ඒතකොට මේකේ තියෙන යුටිලයිසේෂන් උපරිමයක් වෙනවා. ඉතින් පාවිච්චි නොකර අවුරුදු 8ක් තියාගන්නවට වඩා හොඳයි පාවිච්චි කරලා අවුරුදු 6කින් කැඩුනත්. මම හිතන්නේ එතනින්ම අපිට වැටහෙනවා කොහොමද මේ පොරොත්තු ලේඛනේ ඊටාම ඉක්මනින් අපිට කියන්නේ යම්තාක් දුරට එහි තියෙන බලාපොරොත්තු වෙනවා. අපිට ලොකු බලාපොරොත්තු වැඩි කරගන්න පුළුවන්. එහි වැදගත්කමත් අපි සඳහන් කරමු. ඔව් දැන් මේ මූත්‍රා ගල් කියන්නේ සමහරවිට අහන්න ඉඳ තියෙනවා ඔබතුමා ඇයි මේ ගල් වෙන ප්‍රශ්න නැද්ද කියලා. මේ මූත්‍රා ගල් කියන්නේ ශල්‍ය වෛද්‍ය මේ අපේ විශේෂ අපි වකුගඩට ප්‍රාණ නෙවෙයි සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන ඊටාම ප්‍රකටම ප්‍රශ්නයක්. මේක හැදෙන තරුණ පිරිමියාට තමයි වැඩියෙන්. එහෙම නැත්නම් තරුණ ගෑණියාට. එතකොට මේ ලංකාවේ තියෙන ගර්ම කලාපීය මේ ස්ටෝන් බෙල්ට් කියලා ලෝකයේ ඒ කියන්නේ ඇමරිකා මහද්වීපයේ පැත්තේ ඉඳලා ආසියාවට එනකන් මිඩල් ඊස්ට් ඇෆ්‍රිකා හරහා එන බෙල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ජියෝග්‍රැෆිකල් ඒරියා එකක්. මෙහි මේ ප්‍රදේශයේ ගල් හැදෙන ලෙඩ වෙන ප්‍රමාණය අනිත් තැන් වලට හුඟක් වැඩි. ඉතින් ලංකාවේ තියෙන ඒකේ හරියටම මැද. එතකොට ලංකාවේ මම හිතන්නේ මුත්‍රා ගල් හැදිච්ච නැති, ඒකෙන් වේදා විදපු නැති පවුලක් නැහැ. හැම පවුලකම කවුරුන් ඉඳලා තියෙනවා. මගේ පවුලෙත් ඉඳලා තියෙනවා. එතකොට මේ වගේ තියෙන ගොඩක් සුලභ ප්‍රශ්නයකට අපි හැම වෙලේම වෙනස් උත්තර හොයන්න ඕනේ. මොකද දැන් අපි හුඟක් අනිත් දේ තමයි විශේෂඥ වෛද්‍යවරු එන ප්‍රමාණය අපි ඉගෙන ගන්න කාලේ හිටිය ලංකාවට 2යි 3යි. අපි එනකොට හිටිය 14ක් 15ක්. දැන් ඉන්නවා 32ක්. ඉතින් වැඩි වෙනකොට අපි හිතන ප්‍රශ්න අඩු වෙයි කියලා නෑ. මොකද බෝ නොවන රෝග. දැන් බෝ වෙන රෝග එහෙම වෙනවා. මොකද බෝ වෙන රෝග දැන් අපි හුඟක් දුරට වැක්සිනේෂන්, ඇන්ටිබයොටික් එහෙම නැත්නම් අපේ මහජන අවධානයේ හින්දා දැන් බෝ වෙන රෝග පාලනය කරලා තියෙනවා. මම දන්නවා මේ වෙලාවේ ඩෙන්ගු, චිකන්ගුන්යා ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ විඩින් විඩේන එක. නමුත් සමස්තයක් වශයෙන් අපි පාලනය කරලා තියෙනවා. බෝ නොවන රෝග. කියන්නේ එතකොට heart attack හෝ වේවා, දියවැඩියාව හෝ වේවා, blood pressure හෝ වේවා, මෙතනදී සල්වදයෙන් මුත්‍රා ගල් කියන දේවල් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මොකද වෛද්‍යවරු වැඩි වෙන්න මේ ඩයග්නෝස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඩයග්නෝස් ප්‍රමාණය වැඩි වෙන තරමට වෛද්‍යවරු වැඩි වෙන ප්‍රමාණයට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එච්චරම ශීඝ්‍රයෙන් මේ යටිදල පහසුකම් දියුණු කරනවා. මොකද හුඟක් එක ගණන්. එතකොට අපි මේ ෂෙයාරින් concept එක අපි කියෝගේ ස්ලවුස් එයාලයින් මොඩල් එකට ගියාම අපේ විවිධ ප්‍රදේශවල තියෙන රෝහල් දියුණු වෙන ගමන් මේකට යම් කිසි කාලයක් යයි. මේ වගේ පුද්ගලිකාංශය, දායකත්වය, එහෙම නැත්නම් අපි කියන collaboration කියන එක හරහා අපිට මේ ප්‍රෙෂර් රිලීස්, මේ පීඩනය අඩු කරගන්න ක්‍රමයක් තමයි අපි හොයලා තියෙන්නේ. ඉතින් මේක සමස්ත ලංකාවටම තියෙන එක විසඳුමක් නෙවෙයි. මේකත් යම්කිසි දායකත්වයක් ලැබෙන විසඳුමක් පමණයි. මම දැන් එතනදී ඔබතුමා සඳහන් කළා ඉතාම වැදගත් කාරණාවක්. ඒ කියන්නේ මේ සම්බන්ධ වෛද්‍යවරුන් වැඩි වෙන්න ඩයග්නෝස් එක වැඩි වෙලා, ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හඳුනා ගැනීමට ලක් වෙනවා කියලා. ඒ කියන්නේ මම හිතන්නේ ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද ඒ කියන්නේ සමහරවිට මේක අර නිදාන්ගත රෝගයක් විදිහට අපි දන්නේ නැතුව සමහරවිට තියෙන්න පුළුවන්. දැන් මොකද බඩ රිදෙනකොට සාමාන්‍යයෙන් විශේෂඥයෙක් නැත්තම් ශල්‍ය වෛද්‍යවරයෙක් නැත්තම් අපි සුළු වේදකම් කරනවා, පේන් කිලර්ස් ගන්නවා. අපි විවිධ දේවල් කරනවා. අපි මෙතන එක මම හිතන්නේ ඒක ලොකු කතාවක් කියන. ඉතින් මේක මේ ඇත්තටම මුත්‍රා ගල් වලට පමණක් නෙවෙයි. අපි දැන් හුඟක් කතිකාවල් වෙනවා අධික රුධිර පිරින්නේ, දියවැඩියාව බලන්න හම්බ වෙනවා වැඩි. කොලෙස්ටරෝල්, heart attack, stroke කියලා කියනවා. අපි මේව ඔක්කොම අපි බෝ නොවන එකයි තමයි දැන් රජෙන් පත් කරලා තියෙන බෝ නොවන රෝග පිළිබඳව ඩිරෙක්ටරේට් එක. සහ කාර්යාංශය. ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක මෙච්චර ඉක්මනට වුණත් ඒ කාර්යාංශයේ බෝ නොවන රෝග කාර්යාංශයේ මැදිහත් වීමද මම ඒක විශේෂයෙන්ම අවධානය කරන්න ඕනේ. මේ මැදිහත් වීමෙන් තමයි මේක උනේ. ඉතින් මෙතන යම්කිසි ලොකු සංකල්පයක් සහ වැඩසටහනක් තියෙනවා. මේ අපිට පෙනුනේ මෙච්චර උනාට මේක යටින් තව ගොඩාක් ලොකු වැඩසටහනක් තියෙනවා. ඒ වගේම මහාචාර්යතුමනි අපි දැන් රෝගය ගැනත් යම්කිසි කතිකාවක් යමුමු. විශේෂයෙන්ම රෝගය හැදෙන්න හේතු වෙන්නේ මොන වගේ කාරණාවක්ද? ඇත්තට ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක মালටි ෆැක්ටෝරියල් විවිධ හේතු හින්දා. එකක් තමයි මේ ගල්ම කලාපීය මං කියවගේ ස්ටෝන් බෙල්ට් එකේ ඉන්න මිනිස්සුන්ට කොහොමද මේක හැදෙනවා වැඩි. දෙවෙනි එක තමයි වියල කාල්ගොනියට විජලනයට වගේ ලක්වෙන අයට මේ ගල් ගොඩාක් හැදෙනවා වැඩි. අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව යාපනයේ හම්බන්තොට වගේ වියලි කලාපවල විශේෂයෙන් මේ ශුෂ්ක කලාපවල මේ එලිමහනේ වැඩ කරන ගොවියන්, සාමාන්‍ය සේවකයන් වගේ කට්ටිය තමයි ඉතින් ඒක ඉතා වැදගත්. ඉතින් ඒගොල්ලන් තමයි අපේ ආර්ථිකයට හුඟක් දායක වෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් වේටින් ලිස්ට් එක අවුරුදු 3ක් රස්සාව කරන්න බැරි වෙනවා කියන්නේ පවුල විනාශ වෙනවා එක. ඒ මනුස්සයත් විනාශ වෙනවා. දෙවෙනි එක ආර්ථිකයට ලොකු බලපාන. ඉතින් මේවා මේ මගේ පුද්ගලික අදහස් නෙමෙයි.
මේවා ලෝක මත මේවා බොහොම පැහැදිලිව WHO එකත් ඇතුළුව දත්ත ප්‍රකාශ කරලා තියෙන දේවල්. ඉතින් ඊළඟ දේ තමයි අපි දන්නවා ලංකාවේ ශල්‍ය ප්‍රතිකාර ලබන්නේ 80%කට වැඩි ප්‍රමාණයක් සමස්තයන් කියලා ගත්තොත් එimhe රජයේ රෝහල් වල. ඉතින් මේ ප්‍රශ්නේ අඩු කරන්න නම් අපි ඉතින් රජයේ රෝහල් වල පහසුකම් දැඩි ලෙස වැඩි කරන්න ඕනේ. ඒ වගේ මම හිතන්නේ එතනදී ඊටාම වැදගත් වෙන්නේ ඔබතුමා සඳහන් කරාකට මේ ප්‍රතිකාර සම්බන්ධව ඒකෙන් තියෙන වෛද්‍ය මධ්‍යස්ථාන විමග්ධගත කිරීම. මේ රජයේ රෝහල් වලට අමතරව වෙනත් ආකාරයකින් හරි. මම හිතන්නේ ගොඩාක් තරේ කියන්න ඕනේ. මෙතනදී අපි වැඩි පණිවිඩයක් දීම සුදුසු නෑ. විමධ්‍යගත කිරීම ඒ රත්නපුර හෝ වේවා හලාවතව හෝ වේවා ව්‍යාපනය හෝ වේවා හමඳුර වේවා විමධ්‍යගත කරලා යවලා තියෙන මේ රෝහල් වල තියෙන පහසුකම් එකක් තමයි එලෙස තබා ගැනීම. ඒ වගේම අපිට අමතකව පුරුදු වෙලා තියෙනවා ඒ වගේ අඩුපාඩු තියෙන එක එක තැන්වල පොඩි දේවල් අඩුයි. ඉතින් පොඩි දෙයක් අඩු වුණත් සම්පූර්ණ ඔපරේෂන් එක කරගන්න බෑ අපිට. ඉතින් අපි ඒක වෙනම කරනවා. ඒක රජයෙන් කරනවා. ඒක ඉතා වැදගත්. මොකද තමුන්ගේ රෝහලේ පහසුකම් තිබීම මිනිස්සුගේ අයිතිවාසිකමක්. එතකොට මෙතනදී වෙන්නේ ඒවා කරන ගමන් අපි පුද්ගලිකාංශය මේ දායකයන් අනිත් මං කියපුවා වගේ විවිධ දෙනා එකතු කරගෙන මෙතන අපි මේ ප්‍රෙෂර් එක අඩු කරන්න යම්කිසි ක්‍රමයක් හොයාගත්තා. ඒක තමයි මේ ඇලයින් මොඩල් එක. ඒ වගේම මහාචාර්යතුමනි අපි අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඔබතුමාට මහජනතාවට දී හැකි පණිවිඩය කොයි වගේද කියන්නේ මෙම රෝග සම්බන්ධයෙන් මේ විනිශ්චය සම්බන්ධයෙන් වගේ ඉදිරියට ප්‍රතිකාර ගන්න ගැනීම සම්බන්ධයෙන්. ඔව් මහජනතාවට තියෙන ප්‍රධාන පණිවිඩය තමයි පෝවන නොවන රෝග සියලු දේ ප්‍රධාන දේ තමයි වළක්වා ගැනීම තමයි අවශ්‍ය. හොඳට වතුර බොන්න ඕනේ. විශේෂයෙන් පවුලේ කට්ටියට ගල් තියෙනවා නම් තමුන්ට හැදීමේ ප්‍රවණතාවය වැඩි. තමගේ පවුලේ වෛද්‍යවරු දැන් මං හිතන්නේ විනාඩි 15ක් 20ක් ඇතුළත ලංකාවේ ඕන තැනක වෛද්‍යවරයෙක් හම්බ වෙන්න පුළුවන්. එම වෛද්‍යවරුන්ට මේ ප්‍රශ්න අඳුරා ගන්න පුළුවන්. ඉතින් ඒවට මීරිගම එන මොකද මීරිගම කරන්නේ හඳුනාගත්ත ලෙඩ ප්‍රතිකාර කිරීම. මීරිගම OPD ක්ලිනික් නැහැ. මීරිගම ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් මීරිගමට කවුරු හරි කෙලින්ම ආවොත් එහෙම ඒ ලෙඩා මෙතනට එන්නේ. මේගොල්ලන් ඉන්නේ අර කලින් හොයාගත්ත ලෙඩු යම්කිසි ප්ලෑන් විදියකට ඔපරේෂන් කරන විතර එතනට එන්නේ. ඉතින් එහෙනම් මීරිගම රෝහලට කාටවත් එහෙම ඇවිල්ලා වැඩක් නැහැ. ඉතින් වළක්වා ගන්න තියෙන්නේ මේ වගේ වතුර වැඩියෙන් බීම, පරීක්ෂාවට ලක්වීම, තමුගේ පවුලේ කවුරු හරි ඉන්නවනම් උදේවේ ගල් හැදිච්ච විශේෂයෙන් විවිධ වතාවල හැදිච්ච කට්ටිය. එතකොට ඒ වගේ අනිත් කට්ටිය පරීක්ෂාවට ලක්වීම තමුන්ගේ තියෙන ළඟම රෝහලට ගිහිලා අවශ්‍ය මූලික පහසුකම් වලින් අපිට පුළුවන් මේ තියනවද නැද්ද කියන එක හොයාගන්න. එතකොට ඊළඟට තමුන්ගේ රෝහල් වල මේ විශේෂඥ වෛද්‍යවරු කැපවෙලා වැඩ කරනවා. මම ඉස්සලා කිව්වා 30 දෙනෙක් 32 ගණන් 35ක් විතර වෙලා තියෙනවා මේ ළඟදී. ඒ වෛද්‍යවරුන්ට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය. වළක්වා ගැනීම, තමුන්ගේ රෝහල සහ වැඩි කිරීම. අනිත් එක මම හිතන්නේ මේ අවුරුද්දේ සගිය අවුරුද්දේ අපි මේ සංගමේ සභාපති ලෙසම වැඩ කරන අපේ ප්‍රධාන දේ තමයි තමුන්ගේ රෝහල් තමුන් හදා ගන්න ඕනේ. අපි අනිත් හැම දෙයක්ම වගේ අපිට සියලු දේ පහළ වෙනකන් ඉන්න එක හොඳ නැහැ. මෙතනදී අපි සංගමේ මැදිහත් වෙලා මේ නැෂනලි එහෙම නැත්නම් ජාතික වශයෙන් මේක කෙරුවට මේ වගේ කුඩා කට්ටියට පුළුවන් යම්කිසි ප්‍රදේශයක ඉන්න ව්‍යවසායකයන් උදව් කරන්න පුළුවන් කැමති මිනිස්සු එකතු කරගෙන තමුන්ගේ රෝහල් වලට මේව තව දියුණු කරගන්න උදව් කරන්න. මම හිතන්නේ ඒකත් වැදගත් පණිවිඩයක්. ඔව් ඊටම හොඳ පණිවිඩයක් මහාචාර්යතුමනි. ඔව් අපි අද දවසේ අලුත් දිනක් වැඩසටහනේ කතා කරේ මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඊයේ දිනේදී විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී තියෙන අලුත් සංකල්පය පිළිබඳව ඒ වගේම මෙහි වැඩ කටයුතු වෙන පිළිබඳව තමයි අපි අද කතා කරේ. ඒ සඳහා සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ වකුගඩු හා මුත්‍රා රෝග පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා. ඔබතුමාට ගෞරවයෙන් සමුදෙනවා. බොහොම ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තට. ආයිබෝවන්. නන්දින අලුත් දිනක් වැඩසටහන සමගින් තවත් විශේෂාංගයක් තියෙනවා ඔබ වෙනුවෙන්ම සෝදානම් කරලා.